බලන්න මම ලංකාවෙන් ඊජිප්තුවට ආවා. වව් හිතා ගන්න බෑ කොහොම හදලාද කියලා. මේකට නගින්න බැරිද දන්නේ නැහැ. අපි ඇතුළට ගිහින් බලමු කොහොමද කියලා. ට්‍රැවලින් බෝයි මේ පැත්තේ ඇවිත් වීඩියෝ එකක් දාලා තියෙනවා දැක්කා. අපි ඇතුළට ගිහින් බලමු එයා ඉන්නවද කියලා. බලන්නකො මේකේ ලොකුවක්. මම හිතුවේ නෑ මේ වගේ දෙයක් දකී කියලා. මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ මෙන්න මේ අයට. ඔයා AI වීඩියෝ එකක් හදලා නැත්තම් ඔයාට පුළුවන් ස්ටෙප් බයි ස්ටෙප් මේක හරියටම කරන්නේ කොහොමද කියලා හරිම අයිඩියා එක අරගෙන වීඩියෝ එකක් හදාගන්න. දෙවෙනි දේ තමයි ඔයා AI වීඩියෝ එකක් මේකෙන් හදලා දෙනවා. ඒ කියන්නේ Google VEO3 වලින් Gemini VEO3 වලින් වීඩියෝ එකක් හදලා තියෙනවා නම් ඔයාගේ අයිඩියා එක ඒ අයිඩියා එකම හරියටම වීඩියෝ එකෙන් එළියට එන්නේ නැද්ද? එතකොට ඔයාට ඒක හරි වදයක් වෙනවා. ඒකින්ද ඔයාට පුළුවන් මේ වීඩියෝ එකෙන් ඔයාගේ අයිඩියා එක ඒ විදියටම වීඩියෝ එකේ අවුට්පුට් එකක් විදිහට AI වීඩියෝ එකේ අවුට්පුට් එකක් විදිහට වඩ ගන්න. එතකොට ඒ අයට වගේම මේ තව ගොඩක් දේවල් ට්‍රික්ස් තියෙනවා කොහොමද මේක හරියටම හදාගන්නේ කියන එක. ඒ කියන්නේ එකම කැරක්ටර් එක වීඩියෝ එකේ දිගටම වගේම තව වීඩියෝස් හදනවා නම් ඒ වීඩියෝ වලටත් ඒ කැරක්ටර් එක ඒ විදියටම කොහොමද ගන්න කියන එක පවා මේ වීඩියෝ එකේ ඇතුළත් වෙනවා. එතකොට මේ ගොඩක් දේවල් මේක ඇතුළත් වෙනවා. කොහොමද මේක කරන්න කියලා ස්ටෙප් බයි ස්ටෙප් ගොඩක් කෙටි වීඩියෝ එකකින් මම මේක ගේන්න උත්සාහ කරනවා අනිවාර්යයෙන්ම. අපි බලමු එහෙනම් මේ කොහොමද කරන්න කියලා. subscribe කරලා අපේ channel එකට එකතු වෙලා මේ වගේ වටින වීඩියෝස් අනිවාර්යෙන් අපි හැමතිස්සෙම ගේනවා. ඒකින්ද අපි අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. හරි අපි දැන් බලමු මේ කොහොමද කරන්න කියලා. මුලින්ම ChatGPT වලට යන්න ඕන. ChatGPT app එක තියෙනවා. ඔයා ChatGPT app එක තමයි අරගන්න ඕන. ChatGPT app එකට ගිහිල්ලා ඔයාලට පේනවා මම මෙතන type කරලා තියෙනවා කෙනෙක් ඒ කියන්නේ මට ඕන කැරක්ටර් එක කොහොමද තියෙන්න ඕන කියන එක. මේ බලන කොණ්ඩයක් ලස්සන කාන්තා වඳුරු මුණ Canon කැමරා එකක් සහ GoPro කැමරා එකක් බෙල්ලේ පටියකින් එල්ලගෙන. කියන්නේ මට ඕන දේ මම හරියටම දෙනවා මෙතනට. එතකොට දීලා මම ඉල්ලනවා අවසානට prompt එකක් දෙන්න මේ කැරක්ටර් එකට අදාළව. ඔයා හරියට මදුර ගත්තාම මේ පෙනුමට ගැලපෙන ෆොටෝ එකට අදාළ ෆොටෝ එකක් ඉස්සලා ඉන්නවා. ෆොටෝ එකක් ඉල්ලනවා. ඊට පස්සේ දැන් මෙයා මට ChatGPT එකේ මේ app එක මම ගාව තියෙන්නේ. ChatGPT app එකෙන් මට ෆොටෝ එකක් මේ කටිය process කරලා create කරලා දෙනවා. ඔන්න දැන් මට ෆොටෝ එකක් ඇවිල්ලා තියෙනවා දැක්ක නේද? ෆොටෝ එක වැරදීනේ. වඳුරු කාන්තාවක් නෙමෙයි ඉන්නේ. ඒ කියන්නේ මෙයාලට අපි අයිඩියා එක දෙන්න ඕන. අපි දුන්නම අයිඩියා එකක් දුන්නම ඒකෙන් ඒක තමයි අපි අර AI වීඩියෝ ජෙනරේටර් එකට දාවත් හරියට එන්නේ නැති වීඩියෝ එක. ඒකින්ද අපි හරියටම ඇකියුරසි එකෙන් මෙයාට දෙන්න ඕනේ. ඒකින්ද අපි සිංහලෙන්ම තමයි මම ChatGPT එකෙන් අහන්නේ. එතකොට අපිට අන්න දැක්ක නේද? ෆොටෝ එකක් ජෙනරේට් කරලා දුන්නා. ඊට පස්සේ මම මෙයාගෙන් ආයෙ ඉල්ලනවා මට දෙන්න මේ ෆොටෝ එකට අදාළ prompt එක. ඒ කියන්නේ AI වීඩියෝ එකකට දෙන්න පුළුවන් විදිය prompt එක දෙන්න. ඒ කියන්නේ ඒක තමයි ඒ ෆොටෝ එකට අදාළ වාක්‍යය. මෙන්න මේ විදිහට තමයි මේක තියෙනවා. ඊට පස්සේ මට ඒක එයා AI ජෙනරේටර් එකකට දාන්න පුළුවන් වීඩියෝ ජෙනරේටර් එකකට දාන්න පුළුවන් විදිහට ඉංග්‍රීසි වලින් ඒක සිංහලයට ට්‍රාන්ස්ලේට් කරගෙන එයා අයිඩියා එක අරගෙන මගේ අයිඩියා එකටම අදාළ ඉංග්‍රීසි වලින් එයා මට prompt එකක් දෙනවා. මම ඊට පස්සේ පොඩ්ඩක් මේක ගිහිල්ලා මෙන්න මේ විදිහට ට්‍රාන්ස්ලේට් එකට දාලා පොඩ්ඩක් බලනවා කොහොමද තියෙන්නේ කියලා. තරුණ ශ්‍රී ලාංකික කාන්තාවට සමාන ලස්සන හා ප්‍රකාශිත මුහුණක් ඇති. දැන් අපිට මේවා ටයිප් කරා නම් අපිට මේක කරගන්න බෑ. ඒ කියන්නේ අපි වචන වලින් ටයිප් කරා නම් අපිට මේක හරියටම අපේ අයිඩියා එක මේක AI එකට යන්නේ නැති වෙන්න පුළුවන්. ඒක තමයි අපිට වැරදි වීඩියෝ එකක් අපිට දෙන්නේ. ඒක නිසා ඒක කරන්න තියෙන හොඳම විදිය තමයි මෙන්න මේ ChatGPT එකට දුන්නාන් පස්සේ ඊට පස්සේ මම මෙන්න මේ prompt එක ගෙනියලා notebook එකේ පොඩ්ඩක් save කරගන්න. මම පොඩි මාතෘකාවක් ඔන්න විදිහට දාගෙන character details කියලා character එකේ prompt එක මේ විදිහට මම save කරලා තියාගන්නවා. මොකද මම මේ character එක ඉස්සරහට යන වීඩියෝ වලට දිගටම ගෙනියන්න උත්සාහ කරන නිසා. ඊට පස්සේ අපි මම කියන මුලින්ම AI වීඩියෝ එක දෙබස සහ පරිසරයේ ශබ්දය හදාගමු. ඉස්සෙල්ලා කොහොමද පරිසරය තියෙන්නේ නේද? ඊට පස්සේ මම කියනවා පරිසරයේ පිරමීඩ තියෙන පරිසරයක් විය යුතුයි. මම මේ ChatGPT එකෙන් තමයි මම මේ ආය අහන්නේ. එතකොට බොහොම ආසන්නයේ සිටි ඔහු අවට ඔටුවන් නැමැති සත්‍යයි ඊජිප්තු ජාතිකයන් ගමන් කරයි. බොහොම වියලි කාලගුණය සහ සුළං තදයි. ඊපස්සේ මම මෙතන දෙන විශේෂ දෙයක් කැමරා මයිකේට සුළඟේ ශබ්දය දැනේ. එතකොට කැමරාවේ මයිකේට ශබ්දයක් සුළඟ වදිනකොට කොහොම වගේ ශබ්දයක් දෙන්නේ කියන බව දන්නවනේ. අන්න ඒ වගේ හැමදේම. ඊපස්සේ දෙබස් ශ්‍රී ලංකා සිංහල භාෂාවෙන් තරුණ ගැණු ළමයි කටහඬක් තියෙන්න ඕන. ඒ වගේම ඇය මෙසේ ප්‍රකාශ කරයි. ඔන්න එන්න ඊට පස්සේ එතනින් දැන් මම පටන් ගන්නෙ කොහොමද මෙතනට මම එන්න ඕන කියන එක. අන්න එතනින් පොඩි අර උඩින් තියෙන 32 අනිවාර්යයෙන්ම දාන්න ඕන. මොකද එතනින් එයාට අඳුර ගන්න පුළුවන් මට සිංහලෙන් එන්න ඕන මෙන්න මේ ටික. ඔන්න මම ලංකාවෙන් ඊජිප්තුවට ආවා. ඇය පිරමීඩ දෙස බලමින් මෙසේ ප්‍රකාශ කරයි.
අපි දැන් මේක මම මේක ChatGPT එක ගන්න මොකද කියලා කිව්වොත් මම දෙන්නේ මේක සිංහලෙන්නේ. හැබැයි සිංහලෙන් ඉංග්‍රීසි වලට කන්වර්ට් වෙද්දි වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි ඒක ChatGPT AI එකට බාර දීලා එයා තමයි මේක හරියටම ඉංග්‍රීසි වලට කන්වර්ට් මගේ අයිඩියා එක සිංහලෙන් දෙනවම ඒක ඉංග්‍රීසි වලට කන්වර්ට් කරගෙන එයා ඉංග්‍රීසි වලින් ප්‍රොම්ප්ට් එක දෙනවා. එතකොට ඒක තමයි මම AI Google Gemini AI VO3 වලට අරගෙන යන්නේ. එතකොට බලන්න එයා හරියට මට සවුන්ඩ් එක තියෙන්න ඕනේ, ඉතින් එන්වයරන්මන්ට් එක කොහොමද තියෙන්න ඕන, පරිසරය කොහොමද තියෙන්න ඕන, ඊට පස්සේ ලැන්ග්වේජ් එක කොහොමද තියෙන්න ඕන, spoken by female traveler අර ඒ වගේ හැමදේම. එතකොට මම දැන් මේ ටිකත් ගෙනිහිල්ලා අනිවාර්යෙන් කොපි කරගන්නවා. මුලින්ම කොපි කරගෙන ඊට පස්සේ මම කෙලින්ම යන්නේ නැවතත් නෝට්බුක් එකට ගිහිල්ලා ඉවරලා එතන මම environment details කියලා මම එතන copy paste කරගන්නවා මට අර ChatGPT එකෙන් දුන්න prompt එක. එතකොට මේකේ කිසිම වැරද්දක් වෙන්නේ නැහැ. එතකොට බලන්න sound ටිකත් මම මේ විදිහට environment sound design for AI SF input එක ඊට පස්සේ මම ඒකත් බලන්න camel සද්ද කොහොමද දෙන්නේ ඒ හැම දෙයක්ම මේකේ හරියටම ChatGPT එකේ මට හදලා දෙනවා. ඒක තමයි අපිටත් මේක ක්‍රියේට් කරන්න පුළුවන්. අපිට prompt එකක් හදලා කෙලින්ම AI එකට දුන්නාම වෙන්නේ හරියම එක එන්නේ නැහැ. එතකොට මෙයා කරන්නේ සිංහල අපි දෙන එක එයා ඉංග්‍රීසි වලට හරියට කන්වර්ට් කරගෙන හරියම අදහස් දෙනවා. දැන් මම මේ කැරක්ටර් කියනවා. දැන් මේ කැරක්ටර් එක environment sound ඒකගේ dialogue සේරම එකතු කරලා ඉවරලා AI වීඩියෝ එකට AI VO3 වලට දෙන්න පුළුවන් විදිහේ prompt එකක් හදලා දෙන්න කියලා මම කෙලින්ම කියනවා. ඊපස්සේ ඔන්න දැන් එයා prompt එක හදනවා 8 second වලට හදනවා. free version එක දෙන්නේ 8 second විතරයි videos හදන්න දෙන්නේ. එතකොට මම විදිහට ඔය හදාගත්ත prompt එකත් මෙන්න මේ විදිහට copy කරගන්නවා. දැන් ඕක තමයි ලස්සනට තියෙන්නේ. අය කිසිම අඩුපාඩුවක් නැහැ වීඩියෝ එක. ඕක දැන් AI වීඩියෝ VO3 වලට දුන්නාට පස්සේ හරියටම වීඩියෝ එක අපිට හදලා දෙනවා. ඊට පස්සේ මම මේකත් මේ විදිහට copy කරගෙන ගිහලා translate එකට දාලා බලනවා. මොන වගේ idea එකක්ද තියෙන්නේ කියලා පොඩ්ඩක් අපි බලමු පොඩ්ඩක් කොහොමද තියෙන්නේ කියලා. මුදු රතු දුඹුරු ලොම් ප්‍රකාශය කියන්නේ කැරක්ටර් එකේ විස්තර ටික තමයි මුලින් මේ තියෙන්නේ. ඊට පස්සේ අතේ Canon DSLR එකක් තියෙනවා. බෙල්ලේ GoPro එකක් තියෙනවා. අර මම කලින් කිව්ව කැරක්ටර් එකේ විස්තර ටික ඒ විදිහටම දීලා තියෙනවා. ඊට පස්සේ මයික්‍රොෆෝන් එක හරහා ඇසෙනවා ඊජිප්තු ප්‍රදේශවාසීන් පසුබිම අයවට ඔටුවන් තියාගෙන ඒවයි ගමන් කරනවා. ඊට පස්සේ බලන්න උන්ගේ සිවුරු සුළඟේ සැලේ අඩිපාර වැල්ලේ හැපෙනවා. ඉගෙන ඒ හැම අයිඩියා එකක්ම ChatGPT එකෙන් අපේ අයිඩියා එක අපි සිංහලෙන් දෙනවා. එයා ඉංග්‍රීසි වලින් හරියටම කන්වර්ට් කරගෙන AI වීඩියෝ එකට දෙන්න ඕන විදියට හදලා දෙනවා. බලන්න ශබ්දය කොහොමද තියෙන්න ඕන හැම දෙයක් ගැනම මෙතන එයා අපිට හදලා දීලා තියෙනවා. දෙබස් ගැනත් මෙතන තියෙනවා. ඒත් දෙබස් ටික සිංහලෙන් තමයි දීලා තියෙන්නේ. සිංහලෙන් තමයි අපිට එන්න ඕන. මම මේක අනිවාර්යයෙන්ම වීඩියෝ එකේ කියන්නේ prompt එකේ යටින් මම කොහොමද ඇඩ් කරනවා. මේක තාම ඉවර නැහැ. මේක දැන් ඔය විදිහට අපි බලා ගන්න කොහොමද මේක තියෙන්නේ කියන එක මේ විදිහට අපි බලමු කොහොමද ඊට පස්සේ කරන්න කියලා. ඊට පස්සේ මම යනවා Gemini Google VO3 වලට යන්න කලින් ඉස්සෙල්ලාම ගිහිල්ලා මම character එකේ prompt එක copy කරගන්නවා. මම අතන්ට prompt එක දීලා completely prompt එකක් story එක ඉල්ලගත්තත් මං ආයෙම Google Gemini AI එකට දෙනවා අනිවාර්යෙන්ම අර copy කරලා paste කරගත්ත environment එක ගැන තියෙන details prompt එකයි ඊට පස්සේ character එකේ prompt එකයි මම දෙක වෙනම මෙන්න මේ විදියට දෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන්ම මම උතන කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මොකද බලන්න story එකේ තියෙන script එක දෙනවා. ස්ක්‍රිප්ට් එකත් මම කොපි කරගෙන යනවා දැන් ගිහිල්ලා. ඒක ChatGPT එකේ තියෙන මම ඒක හොරක් කොපි කරගෙන නැහැ. දැන් මම ඒ කම්ප්ලීට්ලි prompt එක අරගෙන කොපි කරගෙන මම දැන් ඒක අරගෙන යනවා කෙලින්ම Google Gemini AI VO3 වලට. එතන ගිහිල්ලා copy paste කරගන්නවා මම කෙලින්ම. ඊට පස්සේ මම අනිවාර්යෙන් යටින් මෙන්න මේ ටික දානවා. dialogues හරිද? dialogue තියෙනවා ශ්‍රී ලංකා සිංහල language and female voice එකක් තමයි තියෙන්න ඕන. ඊට පස්සේ character details දීලා තියෙනවා environment details තියෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට මේක හදලා දෙන්න කියලා කියනවා. ඔන්න වීඩියෝ එක හැදුනා ටික වෙලාවක් යනවා. විනාඩි 1 විනාඩි 2 අතර වුණාක් යනවා. මම මේ දැන් මේ ඔන්න බලන්න කොහොමද තියෙන්නේ කියලා. මගේ අයිඩියා එක ඒ විදිහටම ඇවිල්ලා තිනවා කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒ විදිහටම ඇවිල්ලා තිනවා. දැන් මේකේ වැදගත්ම දේ තමයි මේකේ දෙවෙනි වීඩියෝ එක දෙවෙනි සීන් එක. දෙවෙනි සීන් එක හදනකොට මට ආයි දඟලන්න ඕනේ නැහැ. මහන්සි වෙන්න ඕනේ නැහැ.
කොහොමවත් මහන්සි වෙන්න ඕනේ නැහැ. කෙලින්ම මම කැරක්ටර් එකේ ප්‍රොම්ප්ට් එක සේව් කරගෙන තියෙනවා, එන්වයරන්මන්ට් එක සේව් කරගෙන තියෙනවා. අන්න ඒ විදිහට ඊට පස්සේ මට දෙන්න තියෙන පොඩ්ඩක් ඒ සීන් එක වෙනස් වෙන තැන් ටික විතරයි. ඊට පස්සේ මෙන්න බලන්න තවත් පිරමීඩ වලට ආසන්නයෙන් ඇය සිටිය යුතුයි. ඇය මෙසේ ප්‍රකාශ කළා. ඇතුළට ගිහින් බලමු කොහොමද කියලා. ඇය බොහොම සතුටින් මේ පිරමීඩ ආසන්නයේම සිටින ඒ මුදුන දෙස බලමින් තමයි ප්‍රකාශ කරන්න. එහෙම තමයි මට ප්‍රකාශ වෙන්න ඕනේ. ශ්‍රී ලංකා සිංහල භාෂාවෙන්. ඉන්පසු මෙසේ සිංහල භාෂාවෙන් ප්‍රකාශ කරයි. ට්‍රැවලින් බෝයි මේ පැත්තට එන ඇවිත් වීඩියෝ ට්‍රැවලින් බෝයි දැන් ගොඩක් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන දැන් හරිද? ඒ කියන්නේ AI වීඩියෝස් වලින් ට්‍රැවලින් බෝයි වෙනම channel එකක් කරගෙන යනවා. ඒ කියන්නේ ඔයාලට මේක කරන්න මේකෙන් ඇත්තරම දෙයක් ඔයා ගොඩක් ක්‍රියේටිව් කෙනෙක් නම් ඔයාට AI වීඩියෝ වලින් විතරක් ඔයාට YouTube එකේ වුණත් ගේමක් ගහන්න පුළුවන්. ඒකින්ද මේක කරන්නේ කොහොමද කියලා හරියටම දැනගෙන ඒ දේ කරලා බලන්න. හින්දා එයා ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන්නේ ගොඩක් එයාගේ රීච් එක වැඩි ගොඩක්. ඒ වගේ මේක හරියටම කරන විදිය බලමු. අන්න දැන් මේ විදිහට මම දෙවනි සීන් එකට අදාළ ප්‍රොම්ප්ට් එක මෙයාගෙන් අරගන්නවා. ප්‍රොම්ප්ට් එක මෙයාගෙන් අරගෙන ඊට පස්සේ මම කොහොමද තියෙන්නේ කියලා බලා ගන්න අනිවාර්යෙන්ම ඔයාලට පුළුවන්. ඔක ට්‍රාන්ස්ලේට් එක අරගෙන ගිහිල්ලා පොඩ්ඩක් ඒකට කොපි පේස්ට් කරලා ඉවරලා කොහොමද තියෙන්නේ කියලා බලන්න. ඔන්න බලන්න දැන් අපි වෙනම ලස්සනට ඩයලොග්ස් ටික කොහොමද තියෙන්න ඕන, එන්වයරන්මන්ට් එක කොහොමද තියෙන්න ඕන, ඒ කැරක්ටර් එක කොහොමද තියෙන්න ඕන, ඒ ටික ලස්සනට මේ හදලා දෙනවා. ChatGPT කියන්නේ සුපිරිම මාරම AI එක, මාර ප්ලැට්ෆෝම් එකක් ඒක. තව AI වර්ග ගොඩක් තියෙනවා. ඒ වුණාට මේක ගොඩක් විශේෂයි. අපි දෙන දේ හරි ඇකියුරසි එකෙන් දෙනවා මෙයා. මෙයාගේ තියෙන ගොඩක් ඒ වගේ ලොකු දෙයක් තියෙනවා. ඉතින් මම මේ විදිහට මේකත් කොපි කරගන්නවා. කොපි කරගෙන මම මේක අරගෙන යනවා කෙලින්ම ආයමත් Google Gemini AI එකට. ඒකට අරන් ගිහිල්ලා මතක තියාගන්න දවසට වීඩියෝස් 3යි ප්‍රී version එකේ තියෙන්නේ. ඒකත් 8 second තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ස්ටෝරි එක මම මේක කොපි පේස්ට් කරගෙන මම කෙලින්ම අරගෙන යනවා දැන්. අරගෙන යනවා සෝරි ගිහිල්ලා කැරක්ටර් එක මම ආයි කොපි කරගන්නවා. ඇකියුරසි එක වැඩි වෙන්න ඕන නිසා දැක්කද මේක මම කලින්ම නෝට්බුක් එකට දාගත්ත නිසා හොඳයි. එතකොට මේක මම අරගෙන ගිහිල්ලා ඉවරලා මම ආයෙමත් එතන කැරක්ටර් එක කියලා එතන කොපි පේස්ට් කරගෙන ඊට පස්සේ environment details දෙනවා. environment details චුට්ටක් වෙනස් වුණා. ඒක මතක තියාගන්න. ඊට පස්සේ ආයෙමත් dialogues Sri Lanka Sinhala language and duration 8 second මතක තියාගන්න. ඔයා AI වීඩියෝ එකක් හැදුවා නම් සවුන්ඩ් එක ආවේ නැද්ද? සවුන්ඩ් එක එන්න මෙන්න මේ ඩයලොග්ස් කියන එක. හරි ඩයලොග් ශ්‍රී ලංකා සිංහල ලැන්ග්වේජ්. වොයිස් හරි සවුන්ඩ් හරි එහෙම දෙන්න. ඊට පස්සේ සවුන්ඩ් එක කට්ටිය මිස් කරන්න නැතුව දෙනවා. සමහර වීඩියෝස් එනවා සවුන්ඩ් එකේ නෑ වීඩියෝ එක විතරයි අවිල්ලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නේ. ඊට පස්සේ අපි ආයි එයාට රීප්‍රොඩියුස් කරන්න කියලා කියනවා වීඩියෝ එක. ඒ වෙලාවට ඔයාලට තියෙන හොඳම ට්‍රික් එක තමයි මට දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම කරන්න. ප්‍රොම්ප්ට් එක පහලින් සම්පූර්ණ ප්‍රොම්ප්ට් එක පහලින් ඩයලොග්ස් කියලා දීලා ඔයාගේ ලැන්ග්වේජ් ශ්‍රී ලංකා නම් ශ්‍රී ලංකා සිංහල ලැන්ග්වේජ් කියලා දීලා වොයිස් අනිවාර්යයෙන්ම දෙන්න කියලා කියනවා. ඊට ඩියුරේෂන් එක 80 සෙකන්ඩ් වලට දෙන්න නැත්නම් වීඩියෝ එක කැඩෙන්න පුළුවන්. ටික තමයි කරන්න තියෙන්නේ. ජය වේවා එහෙනම් අනිවාර්යෙන් කරන්න. ඔයාලට ගේමක් ගහන්න පුළුවන් මේ AI වීඩියෝ VEO 3 කියන්නේ දැන් මේ වෙලාවේ මුළු ලෝකෙම ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන ටොපික් එකක්. ඒකෙන් දැන් ගොඩක් අය ගොඩාක් දේවල් කරනවා. ඔයාලටත් කරන්න පුළුවන් අතාරින්න බෑ වැඩේ. එහෙනම් අපිව subscribe කරන්න අනිවාර්යෙන් මේකත් කරන්න පුළුවන් නම් මොකද මේ වගේ වටින වීඩියෝස් මම දැනගත්ත ගමන් මට අලුත් දෙයක් ශනිකව සෙට් වුණ ගමන් මම දැනගත්ත වෙලාවම අනිවාර්යෙන් ඒකට මම වීඩියෝ හදනවා කොහොමද. එතකොට වාඩි වීඩියෝස් ගෙන්න ගන්න පුළුවන්. කෙලිම notification එකත් on කරලා subscribe කරලා තියාගත්තට පස්සේ. එහෙනම් බොහොම ස්තුතියි. bye.